Hi guys, අද ඔයාලත් සාදරයෙන් පිළිගන්නවා සිංහල ඇනිමේටඩ් YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ කයිලින් එහෙම නැත්තම් ක්වීන් මෙඩූසාගේ නියුන් සහෝදරියන ඩයිබා කයිලින් අතින් මිය ගිය විදිය ගැන වගේම හයිබෝඩන් ඩූහුවන් මට්ටමේ ඉඳන් ඩූලින් මට්ටමට පහත වෙන හේතුව ගැන. ඒ වගේම යාළුවනේ මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න තියෙනවා. ඒ තමයි ගොඩක් යාළුවෝ මගේ වීඩියෝ එක බැලුවට channel එක subscribe කරලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒක නිසා මම මේ වෙන මහන්සියට ඔයාලා කරන පුංචි උදව්වක් විදියට channel එක තාම subscribe කරගෙන නැති යාළුවෝ ඉන්නවනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මට උදව්වක් දෙන්න. හරි එහෙනම් අපි යමු කතාවට. මුලින්ම කියන්න ඕනේ යාළුවනේ මම මේ කතා කරන්න යන දේ ගැන. ඒ කියන්නේ කයිලින්ගේ සහෝදරියගේ මරණය ගැන. අපිට දැක් ගන්න ලැබුණේ Battle to the End special episode එකකින්. ඉතින් මම කල්පනා කරා Battle to the End ඩොන් හොයකට අලුතෙන් එකතුණු යාළුවෝ එහෙම ඉන්න නිසා මේ ගැන සම්පූර්ණ එක්ස්ප්ලේනින් වීඩියෝ එකක් ගේන්න. හරි එහෙනම් අපි මුලින්ම කතා කරලා ඉමු කයිලින් සහ ඩයිබාගේ උපත ගැන. මීට වසර 20ට කලින් ටේගර් කාන්තාරේ සර්ප ගෝත්‍රය ජීවත් වුණා. ඒ වගේම ඔවුන්ගේ ගෝත්‍රය තුළ ඔවුන්ගේ නායකයාගේ මීළඟ අනුරාප්තියක් ගැන ගැටලුවක් ඇති වුණා. ඒ ගැටලුව මොකක්ද කියලා කිව්වොත් සෑම පරම්පරාවක් තුළදී සර්ප ගෝත්‍රය මෙහෙවන්න රැජිනා උපත ලැබනවා. වගේම මේ රැජින බිහි වෙන්නේ සර්ප බිත්තරයක් තුලින්. ඒ වුණා මේ වෙලාවේදී බිත්තරය තුලින් මෙඩූසා නිවුන් දරුවන් බිහි වෙනවා. කයිලින් මුලින්ම උපත ලැබනවා වගේම ඇය වැඩිමහල් සහෝදරිය වෙනවා වගේම කයිලින්ගේ අනිත් නිවුන් සහෝදරිය ඩයිබා බාල සහෝදරිය බවට පත් වෙනවා. ඉතින් සර්ප ගෝත්‍රයේ දෙදෙනාම කිරුළේ අනුප්‍රාප්තික විදියට ඔවුන්ව සැලකුවා වගේම නායකයෙකු තෝරා ගන්න කාලේ එනකන් ඔවුන්ව වෙන් කරලා තිබ්බා. ඒ වුණා ඩයිබා තනතුර ගැන හිතන්නේ නැතුව හැම වෙලාවෙම තම සහෝදරියන කයිලින්ට ඇය ආදරය කළා වගේම කයිලින්ද හැම වෙලාවෙම තම සහෝදරියට ආදරෙන් සැලකුවා. ඒ වුණත් අවාසනාවකට වගේ ඔවුන්ගේ සහෝදර බැඳීම ගෝත්‍රයේ නායක තනතුර සඳහා කේතාචකයක් බවට පත් වුණා. මේ වෙලාවේ සර්ප වැඩිහිටියන්ගේ නියෝගයෙන් වගේම පුරාණ නීතියට අනුව සර්ප වැඩිහිටියන් අණ කරනවා එක් රැජිනක් විතර ඉන්න ඕන කියලා වගේම අනිත් කෙනා විනාශ වෙන්න ඕන කියලා. ඉතින් කයිලින් කියන්නේ ඔවුන් දෙදෙනාගෙන් වැඩියම නපුරු වගේම අනුකම්පා විරහිතම තැනැත්ති වුණත් රැජින තෝරන කාලේ ආවම කයිලින් එම තනතුර තමන්ගේ සහෝදරිය වෙන ඩයිබාට ලබා දෙනවා. වගේම ඇය මැරෙන්න තීරණය කරනවා. ඉතින් ඩයිබා කයිලින්ගේ කැමැත්තට අකමැත්ත වුණක් කැමතිලා ඇය සර්ප ගෝත්‍රී රැජින බවට පත් වෙනවා. ඉතින් මේ දෙයින් පස්සේ තමයි ඩයිබාට අමාරුම තීරණයක් ගන්න වෙන්නේ. ඒ මොකද කිව්වොත් නව රැජින වෙන කෙනා විසින් වැඩිහිටියන්ගේ තීරණය අනුව සහෝදරියව මරා දමන්න ඕනේ. ඒ වුණා ඩයිබා කයිලින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන පැයේදී ඇගේ රාජිකය ඇඳුම් ඉවත් කරලා ඒ ඇඳුම් කයිලින්ට ලබා දෙනවා වගේම ඩයිබා කයිලින්ව නව රැජින විදිය ලෙස ප්‍රකාශ කරනවා. ඒ වුණා මේ තීරණ අකමැති වුණු කයිලින් ඇයව නවත්තන්න උත්සාහ කළත් ඩයිබාට හැම වෙලාවෙම ඕනේ කරේ නිදහස් ජීවිතයක් ගත කරන්න වගේම ඩයිබා හැම වෙලාවෙම දැනමින් හිටියා තමන්ගේ සහෝදරියට තමන්ගේ සර්ප ගෝත්‍රයට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න පුළුවන් බව. ඉතින් ඩයිබා තීරණය කරනවා සර්ප ගෝත්‍රයෙන් පිට වෙන්න. ඉතින් මේ නිසා ඩයිබා සර්ප ගෝත්‍රයේ තහනම් ටෙලිපොරේෂන් ක්‍රමයක් පාවිච්චි කරලා සර්ප ගම්මානෙන් පිටත් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී සර්ප ගෝත්‍රයේ වැඩිහිටියන් ඔවුන්ගේ කලින් හිටපු රැජිනව සර්ප ගෝත්‍රයේ ද්‍රෝහියෙක් විදිහට නම් කරනවා වගේම වැඩිහිටියන් අලු රැජිනන කයින්ට අණ කරනවා ඩයිබාව දඩයම් කරන්න කියලා. අපි දැන් කතා කරමු මේ කතාවට අයිස් එම්පයර් හයිබෝඩන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හයිබෝඩන් කියන්නේ ජියාමා අධිරාජ්‍යයේ බලවත්ම පවුල් තුනෙන් එකක් වෙන මිලිටරි පවුලේ ආරාම පුද්ගලයන්ගෙන් කෙනෙක් වගේම ඔහුගේ අයිස් දූෂි දක්ෂතාවය නිසාවෙන් ඔහුට අයිස් අධිරාජ්‍යය නමද ලැබෙනවා වගේම ඔහු ජියාමා අධිරාජ්‍යයේ බලවත්ම දස දෙනාගෙන් එක්කෙනෙක්ද වෙනවා. ඒ වගේම ඒ කාලේ හයිබෝඩන් ජියාමා අධිරාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා වගේම ඒ සිදුවන සිදුවීමක් නිසා එක් වරක් ඔහු කෝපයෙන් මුළු නගරේම අයිස් වලින් මුද්‍රා තැබුවා. ඒ වගේම හයිබෝඩන් ඒ කාලේ ජියාමා අධිරාජ්‍යයේ දස ප්‍රබලයන් අතර හිටපු ඩූහුවන් කීප දෙනාගෙන් කෙනෙක් වුණා. ඒ වගේම හයිබෝඩන් මීදුම් වලාකුළු නිකායේ කලින් නායකයා එක්ක මීදුම් වලාකුළු කඳු මුද්‍රණදී විශාල සටනක් කළා වගේම හයිබෝඩන් ඒ වෙලේ පැරදුනත් ඒ සටන මීදුම් වලාකුළු නිකායේ කලින් නායකයාට ඒක ගොඩ අමාරු ජයග්‍රහණයක් වුණා. ඊට පස්සේ ජියාමා අධිරාජ්‍ය සහ චූයුන් අධිරාජ්‍ය අතර ප්‍රබලයන් සඳහා සමුළුවක් තිබුණා. මේ වෙලාවේදී හයිබෝඩන් චූයුන් අධිරාජ්‍යයේ ඩූහුවන් සහ ඩූවෙන් සටන් කරුවන් දෙදෙනා එක්ක තනියම සටන් කළා වගේම එතන හිටපු හැමෝම පුදුම කරගෙන හයිබෝඩන් මේ සටන ජය ගන්නවා. ඉතින් මේ සමුළුවෙන් පස්සේ හයිබෝඩන් ජියාමා අධිරාජ්‍යයෙන් අතුරුදහන් වෙනවා වගේම ඔහු ටේගර් කාන්තාරයට පිටත් වෙනවා. මේ දිනේදී තමයි හයිබෝඩන්ට ඩයිබා වගේම තවත් සර්ප මිනිසුන් කීප දෙනෙක් කුලිහාය කණ්ඩායම වහල් වෙනදාන් සඳහා විකිණීමට යන වෙලාවේ හම්බ වෙන්නේ. මේ දිනේදී හයිබෝඩන් කුලිහායන්ගේ ඩයිබා වගේම අනිත් සර්ප මිනිසුන්ව බේරලා නිදහස් කරලා ඇරියා. මේ දිනේදී ඩයිබාව හයිබෝඩන් අරගෙන යනවා. ඒ මොකද කිව්වොත් ඔහුට මේ වෙලාවේදී එක්තරා ගැනුම්කරුවෙක්ගෙන් නියෝගයක් ලැබිලා තිබුණේ ඩයිබාව අරගෙන ඉන්න කියලා.
ඉතින් මේ ගමන තුළදී හයිබෝදන් වගේම ඩයිබා එකිනෙකාට ආදරය කරන පටන් ගන්නවා වගේම සර්ප ගෝත්‍රයේද ඩයිබාව දඩයම් කරන්න හොයන බව ගමන් ඉන්නේ. මේ වෙලාවේදී සර්ප ගෝත්‍රයගේම කලින් ඩයිබාව හොයාගෙන එන බව කියලා දැනගත්ත හයිබෝදන් ඩයිබාව මිලිටරි පවුලට ගාවට පිටත් වෙලා යන්න කියලා කියනවා වගේම හයිබෝදන් මෙඩුසත් එක්ක සටන් කරන්න පිටත් වෙනවා. ඒ වුණා මේ වෙලාවේදී ඩයිබාගේ මතකයේ ආපහු එනවා වගේම මේ වෙලාවේ මෙඩුසා වගේම හයිබෝදන් බලවත් මාරන්ති ප්‍රහාර වලින් එකිනෙකාට පහර දෙනවා. මේ සන්න නවත්තන්න කියලා හිතාගෙන ඩයිබා මේ ප්‍රහාරය අතරමැද දෙනවා. මේ වෙලාවේදී හයිබෝදන් කොහොමාරි ඔහුගේ ප්‍රහාරය නවත්තගත්තත් කලින්ට ඇයගේ ප්‍රහාරය නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් මේ දේ දැකපු හයිබෝදන් ඩයිබාව බේරගන්න මේ ප්‍රහාරය මැදට එනවා. වගේම මේ දේ නිසාවෙන් හයිබෝදන් මෙඩුසාගේ සර්ප මුද්‍රාවට හසු වෙනවා. ඉතින් මේ නිසා ඔහු වයසට යනවා වගේම ඔහුගේ බල මට්ටම ඩූහොන් බල මට්ටමේ ඉඳන් ඩූලින් බල මට්ටමට පහතට යනවා. ඒ වගේම මේ වෙලාවේදී ඩයිබා තමන්ගේ සහෝදරිය අතින් මිය යනවා. ඒ වගේම හයිබෝදන්ගේ දෙවෙනි ආදරය මේ වෙලාවේදී හයිබෝදන්ගේ අත් දෙක උඩදීම මිය යනවා. ඉතින් මේ වෙලාවේදී කයිලින් හයිබෝදන්ව මරන්නතෝ නිදාස් කරනවා. ඉතින් මේ සිදුවීම පස්සේ තමයි හයිබෝදන් ටේගර් කාන්තාරේ ජීවත් වෙන්න වගේම ෂෙවන්ට හයිබෝදන් ටේගර් කාන්තාරේදී හමු වෙන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මට උදව්වක් දෙන්න. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් තවත් දවසකින් හමු වෙමු.